එතකොට ඉතින් මේ ප්‍රදේශය අය දන්නවා අද භාග්‍යතුන් වහන්සේ අපේ පැත්තට වඩිනවා කියලා. ඒ දෙකම මේ හැම පැත්තෙම බුද්ධ රශ්මිය විහිදෙනවා. ගෙවල් වල, බිත්තිවල, වහලවල් වල, මිනිස්සුන්ගේ ඇඟේ, ඇඳුම් වල හැම තැනම ෂඩ්වර්ණ රශ්මිය පැතිරෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා වැඩි වෙලාවක් ගියේ නෑ. දහස් ගණන්, ලක්ෂ ගණන් පිරිසක් පාරට ආවා. මේ විශාල පිරිසක් රැස් වෙලා ඉන්නවා. හැමෝම භාග්‍යතුන් වහන්සේට වැඳ වැඳ එනවා. අපේ බුදුරජාණන් වහන්සේ උත්තර සාමණේරයන් වහන්සේ උල තියලා තියෙන තැනට වැඩියා. ඊළඟට වැඩලා රැස් විහිදෙන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්තය ඔසවලා සාමණේරයන් වහන්සේගේ හිස උඩින් තිබ්බා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් නැත්තම් ශරීරයෙන් යම් කෙනෙක් ස්පර්ශයක් ලබනවා කියලා කියන්නේ ඒ ස්පර්ශය ලබන්නම සසර කොයිතරම් පින් තිබිය යුතුද කියන කාරණාවක් අපිට තුන් හිතකින්වත් හිතා ගන්න බෑ. නමුත් ඒ හිස භාග්‍යතුන් වහන්සේ ස්පර්ශ කිරීමෙන් ලබාපු ප්‍රීති ප්‍රමෝදය කොයිතරම්ද? සෝවාන් වෙන්න ඒක හේතු වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුව ස්පර්ශ වීමත් මේ සංසාරේ පින් පුරාගෙන එන කාලේ හුඟක් භාවනා කරලා තිබ්බා. මගඵල ලැබුවේ නැති වුණාට ගොඩාක් විදර්ශනා භාවනාව දියුණු කරලා තිබ්බා ඒ බුද්ධාන්තරවල. ඒ කුසල කර්මය උල උඩ සෝවාන් වෙන තැනට තමන්පත් කරවන්න හේතු වෙනවා. උන්නතනේ ඒකනේ. අදත් මේ දාන, සීල, භාවනා කියන කාරණා තුන අතර භාවනාමය කුසල කර්මය තමයි මේ පින්කම් අතර උසස්ම කුසල කර්මය. ඇයි භාවනාමය කුසලයේ උසස් වෙන්නේ? ඒකෙන් කියන්නේ අනිත් පින්කම් පහලයි කියන එක නෙමෙයි. සීලයෙන් පුළුවන්කම තියෙන කය සංවර කරන්න විතරයි. දානෙන් පුළුවන්කම තියෙන සංසාරي සුවපත් කරගන්නයි. හිත සංවර කරන්න නම් භාවනාවම අවශ්‍යයි. කය සංවර වුණාට පුද්ගලයාගේ හිත සංවර වෙන්නේ නැහැ. දැන් අපි සිල් අරගෙන කොයිතරම් සංවර වෙ ඉන්නවද? නමුත් හිතේ ද්වේෂසිත උපදිනවා, මෝහසිත උපදිනවා, රාගසිත උපදිනවා. හිත සංවර නැහැනේ. ඒතකොට හිත සංවර කරනවා නම් ඒ සඳහා තියෙන හොඳම ක්‍රමය තමයි භාවනාව. ඉතින් මේ ජීවිතේ භාවනා කරලා මාර්ගයක් ඵලයක් ලැබුණේ නැහැ කියලා ඒ මං කරපු ක්‍රියාව නිර්ර්ථකද? ආක යනවද? නෑ, ඒ තුලින් ලබාගත් භාවනාමය කුසලය මේ සංසාරේ නිවන් දකින්න තුරු මට මේ භාවනාදී කටයුතු දියුණු කරගන්න උපකාර කරනවා. ඒ කුසල ශක්තියට එච්චර බලයක් තියෙනවා. ඉතින් උත්තර සාමණේරයන් වහන්සේත් මේ නිවන් හොයාගෙන ඉන්න සංසාර ගමනේ නොඑක් අවස්ථාවන් වල විදර්ශනා භාවනාව වඩලා රැස් කරගත් අසීමාන්තික කුසල කර්මයක් තිබුණා. ආන්ගේ කුසලයේ බලයත් එක්ක අර කොහොඹ උල උඩම සෝවාන් වුණා. අපේ බුදුරජාණන් වහන්සේ කතා කරලා කියන උත්තරේ මේ තොප විසින් කරගන්නා ලද పూర్ව ජන්මේ කර්මයමයි කියලා. මේ උල උඩ තියලා තියෙන්නේ පෙර භවයක කරගත්ත කර්මයයි. මේ කාරණාව පැහැදිලි කරනකොට සංඝයාට අහන්න හිතෙනවා, ස්වාමීනි ඒ කර්මය මොකද්ද කියලා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා විමසුවාම රැස් වෙලා හිටපු මේ දහස් ගණන්, දසදහස් ගණන්, ලක්ෂ ගණන් දෙනාට මේ කාරණාව පැහැදිලි කරමින් උත්තර සාමණේරයන්ට ගැළපෙන ආකාරයෙන් අපේ බුදුරජාණන් වහන්සේ කර්මයයි ඵලයයි පැහැදිලි කරලා ධර්ම දේශනාවක් කළා. ආන්ගේ ධර්ම දේශනාවේදී මතක් කළා උත්තරේ පෙර භවයක ගම් දරුවන් සමග සෙල්ලම් කරන කාලේ ඔබ විසින් ඊතා සියුම් වූ කොහොඹ කීරක් අරගෙන මැස්සෙක් අල්ලලා ඒ මැස්සව උල තිබ්බ මේ කොහොඹ කීරේ. ආන්ගේ කර්මය නිසා සංසාරේ දීර්ඝ කාලයක් නිරේ දුක් විඳා. මේක විතරක් නෙමෙයි පින්නතුනි, මීට කලින් 500 වතාවක් උල තියලා තියෙනවා. මැස්ස උල තියපු කර්මය. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා දෙවෙනි කර්මයකුත් තියෙනවා. මැස්ස උල තියපු එක පළවෙනි කර්මය. ඒතර උල උඩ ඉඳන් හේතු වෙන දෙවෙනි කර්මය තමයි උත්තරේ එක භවයක
ඔබට ජීවිතය දුන්න ඔබේ අම්මට. ඔබ විසින් කේන්තියෙන් වචනයක් ප්‍රකාශ කළා මට පුළුවන් වුණ දවසක ඔබ උල තියනවා කියලා. අම්මා උල තිබ්බේ නැති වුණත් අම්මට එරෙහිව කියාපු වචනේ මේ උල තැබීමට අදත් හේතුවයි. 500 වාරයක් මීට කලින් උල තියෙන කාරණාවට මැස්සා උල තියපු කාරණාව වගේම අම්මට කියපු වචනේත් හේතු වෙනවා. ඒ කියන්නේ නිරන්තරයෙන් මේ ධර්මය පැහැදිලි කළේ අම්මයි තාත්තයි කියලා කියන්නේ මේ ලෝකේ හරි සුවිශේෂී පුද්ගලයෝ දෙන්නෙක් කියලා. ළඟට යනකොට ගිනි කඳන් ළඟට යනවා වගේ බය වෙන්න ඕනේ. ඒ අල්ප මාත්‍ර වරදක් නමුත් සිද්ධ වෙයිද කියලා. ඒ තරම්ම පරිස්සමෙන් ගින්දර වගේ පරිස්සමෙන් ඇසුරු කළ යුතුයි.